අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලාංකේය ස්පන්දනය CTV සමග යුතුලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබ සැමට අපි ශ්‍රී ලාංකේය ස්පන්දනය අරගෙන ඉන්නේ විදේශගත ශ්‍රී ලාංකික ඔබ සැමට ඔබ දන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයින් බොහෝ විට මේ ලංකාව හා සම්බන්ධ වීමට යම්කිසි පාලමක් හොයනවා. ඉතින් කාලයක් තිස්සේ බොහෝ කාලයකට කලින් එවැනි පාලම් බොහෝමයක් ඉදි වෙලා තිබ්බා මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් හා ලංකාව සම්බන්ධ කරගෙන. හැබැයි මේ වෙද්දී එහෙම පාලමක් නැහැ. ඒ නිසාවෙන් තමයි ශ්‍රී ලාංකේය ස්පන්දනය අරගෙන CTV අපි ඔබ අතරට එන්නේ. ඉතින් ඒ එන ගමනේ පළවෙනි වැඩසටහන අපි හිතුවා බොහොම උතුම් සත්ක්‍රියාවක් වෙනුවෙන් කතා බහ කරන්නට. විශේෂයෙන්ම අපි දන්නවා බොහෝ අය කැමති බොහෝ තැන්වල යන්න. ඉතින් ඒ ගිහිල්ලා අත්දැකීම් බෙදා හදා ගන්න. අපි බොහෝ විට අපේ පවුලේ පිරිස් එක්ක අපි තනියෙන් සැලසුම් කරනවා යම් යම් තැන්වල යන්න. ඒ තියෙන තැන් අතරින් එකක් තමයි මේ සිරිපාදය කියන්නේ. ඉතින් ශ්‍රීපාදයේ වැඳ පුදා ගැනීමට බොහෝ දෙනා ආශා කරනවා. ඉතින් අපි තනිව යන්නේ නැති අපේ පවුලලා යන්නේ නැති. හැබැයි අපි බොහෝ විට වෙන කෙනෙක් අරන් යන්න උත්සාහ කරනවාද මේ සිරිපා ගමන. ඒ කියන්නේ බොහෝ විට එක්කන් යනවා තමුන්ගේ නෑදෑ හිතවතුන්ව, සහෝදර සහෝදරයන්ව, යහළුවන්ව. හැබැයි තමුන්ට කිසිසේත්ම නෑදෑ හිතකමක් නැති. ඉතින් අපි කියනවා තුන් සිංහලෙන්ම නෑදෑයෝ කියලා කියන. හැබැයි එහෙම නෑදෑ හිතවත මේ නෑදෑ හිතවත්කමක් නැති පිරිසක් එක්කන් යන ඔබ හිතනවාද? ඒ අතරට මේ ආබාධ සහිත අය සිරිපා වන්දවන්න එක්කන් යන ඔබ හිතනවාද? ඔබ හිතන්නේ නැහැ. මං හිතන්නේ නැහැ. හැබැයි එහෙම හිතන කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම හිතපු කෙනෙක් වසර ගණනාවක් පුරාම අන්න ඒ විදිහට සිරිපාද එක්කන් ගියා බොහොම පිරිසක්. ඉතින් අපි සූදානම් ඔහු සමග කතා බහ කරන දවසේදී මොකද මේ වසරේදීත් ඒ සිරිපා ගමන මේ විදිහටම රැගෙන යන්න සූදානම්. මේ සනත් අත්තිඩිය ආදරණීය ගුරු පියාණන් තමයි මේ විදිහට බොහෝ දිනා සිරිපා දෙකක් යන්නේ. ඉතින් අපේ CTV මැදිරිලා දවසේ ආවා ඔහු ඒ ගැන කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. ඉතින් මම කිව්වා වගේ සනත් සර් දැන් බොහෝ දිනා තනියම සිරිපාදේ යනවා. නමුත් ඔබට හිතවත්කමක් නැති බොහෝ අය එක්කන් යනවා. ඒ අය අතර මේ ආබාධ සහිත අය තමයි ඔබ මේ සිරිපා ගමනට එක්කන් යන්නේ. කොහොමද මේ උතුම් සිතුවිල්ල එන්නේ කියන කාරණා අපි එකටම කතා කරමු මෙවර ගමන කතා කරන්න කලින්. ඔව් ඇත්තටම මේ ලංකාව පුරා ගත්තොත් ලක්ෂ 20කට වැඩි ආබාධිත පිරිසක් ඉන්නවා. මේ ආබාධිත පිරිස පිළිබඳව බොහෝ දෙනාගේ අනුකම්පාව විතරයි. ඕන් වෙනින් සත්කාර දියත් වෙන්නේ. ඔබ හිතන්නේ අයියේ දැන් අපිට පව කට් එකක් වුණාම මේ විනාඩි 5 විනාඩි 10 ගෙවා ගන්න බෑ. ජීවිත කාලෙම අන්ධකාරක වෙන ඇවිදින ජීවිත තියෙනවා. ඒ වගේ දුෂ්‍ය ආබාධිත විශේෂ අවස්ථා තියෙන ශ්‍රවණාබාධිත මේ ලක්ෂ 20ක නියෝජනය කරමින් තමයි දහසක් ඒක රාශී කරගෙන මෙම කාර්යය 9 වෙනි වතාවටත් කරන්නේ. විශේෂයෙන්ම CTV මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා. හිසනම ආචාර කරනවා සමස්ත ආබාධිත පිරිස වෙනුවෙන්ම මේ වගේ සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන දැවැන්ත මාධ්‍ය සත්කාරයට. මොකද අයි මේ වගේ දෙයක් සමාජගත කරන්න විශාල මුදලක් යනවා. දැන් අයියට කියපු ගමන් අයියා කිව්වා මම මේ අවස්ථාව ලබා දෙන්නම්. මොකද කෙනෙක්ව දැනුවත් භාවයක් ඇති කරන්න පුළුවන්. ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුලම ඉන්න ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා ඉන්න ආබාධිත පිරිස දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම විදේශීය රටක ඉන්න කෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා අපිත් එක්ක එක රාශී කරන්න පුළුවන් මේ ආබාධිත සිරිපා කරනවත් එක්ක. ඔවුන්ට සියලුම ප්‍රවාහන පාසුකම් ආහාර පාන සියල්ල සපයමින් නොමිලේ තමයි 9 වෙනි වතාවටත් මේ කාර්යය කරගන්නේ. ඔව් දැන් මේ 9 වෙනි පාර තමයි මේ පාර සිරිපා කරන සිද්ධ වෙන්නේ සනත්සගේ ප්‍රධානත්වයෙන් විශේෂම ආබාධ සහිතයව තමයි එකන් යන්නේ. දැනගන්න කැමති මේ ගමනට අපි දන්නවනේ විවිධ ආබාධ සහිතයි පිරිස් ඉන්නවනේ. දැන් මොකක් හරි සීමාවක් තියනවද මෙන්න මේ ආබාධ සහිතව එක්කන් යන්නේ නැහැ. එහෙම නැත්නම් සියලු ආබාධ සහිතව අපි මේ ගමට එක්කන් යනවා කියලාද? ඇත්ත වශයෙන්මයි මේ ගමන සඳහා දුෂ්‍යාබාධිත විශේෂ අවස්ථා තියෙන ශ්‍රවණාබාධිත ඕනෑම කෙනෙකුට සිංහල මුස්ලිම් දෙමළ අපේ කිසිදු සමාජිකත්වයක් අවශ්‍ය නැහැ. මගේ දුරකථන අංකය සඳහන් කරනවා ලංකාවේ කොහේ ප්‍රදේශයකද අපි හන්නේ එයාට පෞද්ගලික ප්‍රශ්නයක් වෙලාද ආබාධිත වෙලා තියෙන්නේ උප්පත්තියෙන්ද දැන් විශේෂ අවශ්‍යතාව වගේ තියෙන දරුවෙක් ඉන්නවා නම් අයියේ එයාට අම්මා තාත්තා දෙන්නට මෙන්න අවස්ථාව ලබා දෙනවා. ඔකේ ඩවුන් රූම් වගේ ඒ වගේ ඒකට අයියේ මේ වගේ දෙයක් කරනවා කොහොම සෙනෙකුට හිතන්න පුළුවන් මේ වගේ කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවාද කියලා. මොකද ලංකාව වගේ රටක් තුල අයියේ අපරාධකාරයෝ කුඩුකාරයෝ එක්ක රැයකින් ජනප්‍රිය වෙනවා. හොඳ දෙයක් සමාජගත කරන්න අමාරුයි. ටියුෂන් ගුරුවරයෙක් වැරද්දක් කළොත් එහෙම සමාජ දාජා පැට්‍රෝම් වල එළි වෙනකොට ගිහිල්ලා විතරයි. ඉතින් මේ වගේ හොඳ දෙයක් තමයි. ඉතින් මේ වෙනකොට අයියේ මේ 9 වෙනි වතාවට කරනකොට මේ වෙනකොට 12000කට වැඩි ආබාධිත පිරිසක් අපි සිරිපා බලව වන්දනා කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අයියේ දුෂ්‍යාබාධිත ආබාධිත
කෙනෙක් සිරිපා වන්දනා කරනවා කියන්නේ අතිශය දුෂ්කර කාර්යයක්. කාර්යයක්. ඉතින් සමහර කට්ටිය ඉන්නවා කර මතින් සිරිපා කරුණා කරන්න මෙවරත් අපිත් එක්ක කරසන රෝද පුටු වල ඉන්න කට්ටිය. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වගේ දෙයක් අපි සමාජගත කරන්නේ ගෙදෙට්ට කොටු වෙලා ඉන්න දුෂ්‍යාබාධිත ආබාධිත කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ගෞරවයක් දෙන්න තමයි මේ දෙසැම්බර් 31 වෙනිදා. දෙසැම්බර් 31 වෙනිදා කියන්නේ ජනප්‍රිය දවසක්. ඉතින් මේ වගේ දවසේ සමාජයට අරුතක් එක් කරනවා සිසු කැලත් එක්ක ඒක රාශී කරගෙන මම පෞද්ගලික ටියුෂන් ගුරුවරයෙක්. ඉතින් සෑම වසරකම මේ ශිෂ්‍යයන්ගේ ශ්‍රමදායකත්වයත් එක්ක අරගෙන තමයි ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ආහාර පාන ඇඳුම් පැළඳුම් සියල්ල සපයමින් තමයි මේ 2025 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා මෙම කාර්යය 9 වෙනි වතාවට සිදු කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින්නේ. විශේෂයෙන්ම සනස්ස දැන් ඔබ දැන් සනස්ස කතා කරන අතරතුර ඔබ දැක්කා යම්කිසි රූපරාමු කීපයක් ඒ සනත් අත්තිඩිස කලින් පාරවල් වල විශේෂ ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ මේ සිරිපා කරුණා කරපු ආකාරය තමයි ඔබ දැක්කේ. ඔබ දකින විශේෂයෙන්ම දැන් මේ සනත්සරුත් මේකේ සංවිධායකය කියලා නෙමේ ඒ ආබාධ සහිතව කර්ම මතින් සනත්සරුත් එක්කගෙන යනවා මේ පිරිස. ඒ නිසා විශේෂයෙන්ම ඔහු සඳහන් කරා ඔහු ගුරුවරයෙක් කියලා විශේෂයෙන්ම හෝමාගම ප්‍රදේශයේ ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් තමයි සනත් අත්තිඩිස කියලා කියන්නේ. ඒ නිසා ටියුෂන් එකක් කරගෙන කීයක් හරි හොයාගෙන සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න තියෙනකොට මේ විදිහට ආබාධ සහිත වෙන සිරිපා කරුණා කරන්න උදව් කරනවා කියන්නේ ඒක වෙනම සිතුවිල්ලක්. මම හිතන්නේ ඒක ආත්ම ගණනාවක් ඔහුගේ ජීවිතේ පෙරලා ලැබෙන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පුණ්‍ය කර්මය නිසාවෙන් තමයි අපි දන්නවා සනස මොන හරි දෙයක් කරන්න ගියාම අවුරුද්දක් දෙකක් කරලා අතාරිනවා. මොකද කරගන්න බැරි වෙනවා. සමහර වෙලාවට උදව් කරන අයත් හිතනවා මේ වැඩේ එයා කරන්න ගිහිල්ලා එයා ජනප්‍රිය වෙයි. ඒ නිසා අපි එයාට උදව් කරන්න ඕනේ. අපි එකතු වෙලා අපි උදව් කරනවා අපිම කරනවා කියලා මේවා කරන්න පටන් ගන්නවා. හැබැයි අතාරිනවා. නමුත් සනත් සර් මේ වෙනකන් අවුරුදු 9ක් මේ උතුම් පුණ්‍ය ක්‍රියාව කරගෙන යනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ස්පන්දනය CTV හරහා බැඳලා ඉන්නේ බොහොමයක් විදේශගත ශ්‍රී ලාංකිකයෝ. අපි මේ මාධ්‍ය මෙහෙයුම ගෙන ඉන්නේ ඒ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට. සමහර වෙලාවට මේ මොහොතේ CTV හරහා SL24 නිවුස් හරහා එහෙම නැත්නම් GTV හරහා අපිව බලාගෙන ආදරණීය ශ්‍රී ලාංකිකයින්ට හිතුනොත් එහෙම මගේ අම්මා තාත්තා මගේ සහෝදරිය සනත් සර් එක්ක මේ සිරිපා ගමට එකතු කරන්න විශේෂයෙන්ම මගේ නිවසෙත් ඉන්නවා ආබාධ සහිත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරියෙක් මගේ නෑදෑයවනේ කෙනෙක් කියලා. එහෙම විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හිතවතෙක්ට හිතුනොත් දෙසැම්බර් 31 මේ සිරිපා ගමනට එකතු කරන්න ඕන කියලා තමුන්ගේ හිතවතාව කොහොමද මේකට එකතු කරන්න ඕන සනස්ස? ඇත්ත වශයෙන්ම මේ වෙනකොට ලංකාවේ දිස්ත්‍රික්ක 25ම විශේෂයෙන් කුරුණෑගල අනුරාධපුර ඒ වගේම අලව්ව මම මේ කියන්නේ මහනුවර ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන ආබාධ පිරිස එක රාශී වෙලා ඉන්නවා. විශේෂයෙන් මම ඔවුන් වෙනුවෙන් ඇඳුමක් නිර්මාණය කරනවා. නල්ල තනියට ගියාට පස්සේ පිරිස අඳුර ගන්න. මොකද ඔබ හිතන්න දුෂ්‍යාබාධිත ආබාධිත කෙනෙක් අරගෙන ගමනක් යනවා කියන්නේ අතිශය දුෂ්කර කාර්යයක්. සාමාන්‍ය අය ගමේ ට්‍රිප් එකක් යනකොට ආබාධිත කෙනා දාලා යනවා. අපි හොයන්නේ දාලා යන මිනිස්සු. ඔවුන්ට ගෞරවයක් දෙන්න. ඉතින් මොවුන් වෙනුවෙන් විශේෂ ඇඳුමක් නිර්මාණය කරලා ආහාර පාන ප්‍රවාහන පහසුකම් සපයමින් තමයි මෙම කාර්යය කරන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙනවා අය කාරණා කීපයක්. විදේශීය රටක ඉන්න කෙනෙක් නම් තමන්ගේ අම්මා තාත්තව කොහොම හරි සිරිපාදේ වන්දනා කරන්න ඕනි කියන අරමුණක් තියෙනවා. අයියේ අපි මතක ඇති කවුරු හරි කෙනෙක් එක අවුරුද්දක් හරි සිරිපා වන්දනා කළා නම් ඒ ගමන කොච්චර සුන්දරද සහ දුෂ්කර කාර්යයක්ද කියන එක. මොකද ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් අරගෙන සමන් දෙවි රැකවරණයක් අරගෙන තමයි සිරිපත්තු වන්දනා කරන්නේ. මම ලංකාවේ කඳු මුදුන් අතින් ගත්තොත් දෙවෙනි උසම ස්ථානයට වගේ තමයි අපි ගෙනියන්නේ. ඉතින් අතිශය දුෂ්කර කාර්යයක්. නමුත් කෙනෙක්ගේ අයියා ආබාධිත කෙනෙක්ගේ හිතේ සිහිනයක් තියෙනවා මම මැරෙන්න කලින් කවදා හරි බුදුන්ගේ සිරිපතුල වන්දනා කරගන්න ඕනේ කියලා. ඉතින් මම ඒකයි කිව්වේ මේ කාර්යය කරන්නේ අයියේ දේශපාලනයට පිවිසෙන්නවත් නම ඉස්සරහෙන් සාම මිනිසුරු වගේ පට්ටම් ගන්නවත් කිසිම දෙයක් අරමුණින් නෙමෙයි. මිනිස්සෙක් විදියට ඉපදිලා මිනිස්සෙක් විදියට උදව් කිරීමේ අරමුණින් තමයි. ඒ කියන්නේ අයියා ඇත්තටම කිව්වොත් කෙනෙක් වඳිනවා දැකලා සතුටු වෙන්න අපිට පුළුවන් නම් බැරි කෙනෙක් වරගෙන යන්න පුළුවන් නම් එතෙන්ට දැන් අපි හිතන්නේ ජනප්‍රිය දේශපාලන නායකයෙක් ඉන්නවා නම් මෙයා උසගෙන සිරිපාදයට යන්න කිව්වොත් මිනිස්සු ඒක රාශී වෙයි. ජීවිතේට දැකලා නැති මිනිස්සු හිතවත්තුත් නෙමෙයි නෑදෑයොත් නෙමෙයි. දැන් සමහර විට ට්‍රින්කෝ බැටිකලෝ මේ වගේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් දුරකථන ගලාගෙන එනවා. මගේ දුරකථන අංකය සඳහන් කරන්න 078යි
45යි 42යි 750 බිඳුවයි 78යි 45යි 42යි 750 එක පාරක් නෙමේ බැරි වුණොත් දෙවෙනි පාරක් හරි ගන්න නැත්නම් අය විදේශීය රටක කෙනෙක් ඉන්නවනම් WhatsApp පණිවිඩයක් තියන්න පුළුවන් මම මොකද විශේෂයෙන් පන්ති කාමරයක් තුල ඉන්නේ WhatsApp පණිවිඩයක් තිබ්බොත් මම නැවත කෝල් ගන්නවා කෙනෙකුට අයියේ මේකට හිතෙන් ආශිර්වාද කරන්න පුළුවන් සනස්සට මේ 9 වෙනි වතාවටත් මෙම කාර්යය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කෙනෙක්ගේ ආශිර්වාදයත් අපිට වැදගත්. ඒ වගේම මේක සමාජගත කරන්න පුළුවන් අය Facebook එක හරහා ෂෙයා කරලා දැනුවත් භාවයක් ඇති කරන්න පුළුවන් ගම් නියම් ගම් වල ඈත ගම් වල ඉන්න කෙනෙකුට මෙන්න මේ වගේ දෙයක් කරන ගුරුවරයෙක් ඉන්නවා මේ අවුරුද්දේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අය මේ කාරණාව සමාජගත කළාම දුරකථන අංක පෙළක් වෙලාට කියනවා ගෙවල් දොරවල් හදලා දෙන්න බාත්රූම් හදලා දෙන්න ඒ වගේ දේවල් කරන්න බෑ. මොකද මම මේ පුංචි ගුරුවරයෙක් පන්ති වල ගිහිල්ලා උගුර රේරා වෙනකන් කෑ ගහලා ඒ හම්බෙන මුදලින් තමයි මම කාර්යය කරන්නේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් අය බස් රථයක් වතුර බෝතලයක් දුන්නොත් ඒකත් ශක්තියක් අරගෙන තමයි කරන්නේ. ඉතින් මෙම කාර්යයෙන් මම කියන්නේ සිරිපාද ගමන සම්බන්ධව ලංකාවේ ආබාධිත කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. 0.78යි 45යි 42යි 750 මේ දුරකථන අංකයේ පණිවිඩයක් එක්කලා දෙසැම්බර් 31 වෙනිදා සම්බන්ධ වෙනවා. අයියා ආබාධිත කෙනාට විතරක් නෙවෙයි ඔවුන්ගේ ගයිඩ් කෙනෙකුටත් එන්න පුළුවන්. මොකද ආබාධිත කෙනෙක් ගෙනියනකොට අයියා අපි අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් ගෙනියනවා. රෝදපුටුවක ඉන්න කෙනෙක් නම් 4 දෙනෙක් යන්න පුළුවන්. ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ඉන්නවා නම් අම්මා තාත්තා දෙන්නට මෙන්න පුළුවන්. මොකද ලෙඩක් දුකක් හැදුනොත් එහෙම අයියේ උන්ට දෙන ඖෂධයක් හරි දැනගන්න ගයිඩ් කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම මම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ගෙනියනවා. ඒ වගේම සාන්ත ජොලෝන් ගිලන් රට සේවාව විශේෂයෙන් සඳහන් කරන්න මෙහිදී වෛද්‍ය සහාය ලබා දෙනවා මගේ පන්තියේ දැනට ඉගෙන ගන්න සිසුන් ඒ වගේම අතීතයේ අධ්‍යාපනය ලැබූ සිසුන් මට මේකට ශ්‍රමදායකත්වය ලබා දෙනවා ශ්‍රමදායකත්වය කියන්නේ අයියේ ඉතාමත් වැදගත් කාරණයක් සමහර වෙලාවෙදී අහස් ගව් හරිදී සීත ගව්ගුල හරිදී තීරණය කරන්න වෙනවා අසනීප වෙන කෙනෙක් අපි උඩට ගෙනියනවද පහළට ගෙනියනවද කියලා එතකොට නැවත බස් රථ වලට ගෙන බස් 25කට වැඩි ප්‍රමාණයක් මෙවරත් ඒක රාශී වෙනවා ඔබ හිතන්න විවිධ සමාජ තලවල විවිධ අධ්‍යාපන මට්ටම් වල ඉන්න මිනිස්සු ඒක රාශී කරලා ඔවුන්ට ගෞරවයක් දෙන්න තමා දෙසැම්බර් 31 වෙනිදා මේව කාර්යය කරන්නේ. ඕගොල්ලන්ට පසුගිය අවුරුදු 8 තුලම කරපු මේ කාර්යයයි වීඩියෝ දර්ශන බලන්න පුළුවන් සර් මේ කාර්යය කරන්නේ කොහොමද කියලා මං හිතන්නේ අයියේ කෝටිපතියෙක්වත් මෙම කාර්යය කරන්නේ අනුන්ගේ බරක් කරට අරගෙන ඔවුන්ගේ සිහිනයක් යථාර්ථයක් බවට පත් කරනවා. ඒකම දැන් මේ කාර්යය මේ වසරේ වෙන්නේ 9 වෙනි පාට දෙසැම්බර් 31. සර් මේ වැඩේ පටන් ගන්නේ බොහොම ආදරණීයක දවසක. අපිට මතකයි පෙම්මුතුන්ගේ දිනයට තමයි සර් මේ වැඩේ ආරම්භ කරන්නේ. එතකොට ඊට පස්සේ තමයි මේක දෙසැම්බර් 31 වෙනිදාට පරිවර්තනය වෙන්නේ. දැන් මේක පෙම්මුතුන්ගේ දිනයටම සර් මේක යොදාගත්තේ පළමුව මේක බොහොම ආදරණීය කටයුත්තක් සඳහා. මොකද ලෝකෙම ආදරය හොයනවා ආදරය කරන්න බලාපොරොත්තු වෙනවා. සැබවින්ම ආදරය කරන්න මෙන්න මෙහෙමයි කියලා සර් තමයි මේක පෙන්වන්නේ. මෙන්න මේ වගේ ආබාධ සහිතව සිරිපාද වන්දනා කරන්න අන්න ඒ වගේ තමයි ආදරය බෙදා හදා ගන්න පුළුවන් කියලා. ඉතින් සර්ගෙන් දැනගන්න කැමති අපි දන්නවා දැන් මේ කටයුත්තට විවිධ ප්‍රදේශවල විවිධ අය එකතු වෙනවා. දැන් අපි හිතමු අනුරාධපුරයේ කවුරු හරි ඉන්නවා නම් එයා කොළඹටම එන්න ඕනද මේ ගමනට සම්බන්ධ බස් එකකට ගොඩ වෙන්නේ නැත්නම් ලංකාවේ යම් යම් ප්‍රදේශවලින් බස් රථ පිටත් වෙනවද එක තැනකට එකතු වෙන්න කොළඹදී වගේ තැනකදී කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඇත්ත වශයෙන්මයි මම මේක 2017 වර්ෂයේදී පටන් ගත්තේ පෙම්වතුන්ගේ දිනේ. පෙම්වතුන්ගේ දිනේ සමාජයට අර්ථයක් කළා ආදරය කරන්න ඕනේ ආදරය අපේක්ෂා කරන මිනිස්සු. ඉතින් ඔවුන් වෙනුවෙන් තමයි මම කාර්යය කළේ. අයි පෙම්වතුන්ගේ දවසේ අවුරුදු 4ක් විතර අපි මේ කාර්යය කරගෙන ආවා. ප්‍රධාන ගැටලු උනේ පෙම්වතුන්ගේ දවසේ අයි සිරිපාද මළුවේ සෙනග ටිකක් ඉතා වැඩි. එතකොට මේ ආබාධිත පිරිස ගෙනියන්න අමාරුයි. ඔබ හිතන්නේ ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 වෙනිදා තමයි මම මේ කාර්යය කරන්නේ. එතකොට දෙසැම්බර් 31 වෙනිදා ජනවාරි 1 වෙනිදාත් එක්කයි සිරිපාදේ සෙනග ක්‍රවුඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට නිදහසේ මොන්ට යන්න පුළුවන්. ඒ වගේම සඳහන් කරන්න ඕනේ අයියේ මෙම කාර්යය කරනකොට දීප ව්‍යාප්ත පිරිසක් ඒක රාශී කරන්නේ. උදාහරණයක් පාදුක්ක වටරක ප්‍රදේශයෙන් හෝමාගම ප්‍රදේශයෙන් කොට්ටාව මේ වගේ එක එක නගර වලින් තමයි ඒක රාශී කරන්නේ. අනුරාධපුරේ නගරෙත් අපි එක්තරා ස්ථාන සඳහන් කරනවා මෙන්න මේ ස්ථානයට ඒක රාශී වෙන්න පුළුවන්. කුරුණෑගල ඇත්කන්ද විහාරය ආසන්නයට ඒක රාශී වෙනවා. ඒ වගේම ගම්පහ මතුගම මේ වගේ ලංකාවේ පුරාම ඒක රාශී වෙනවා. ඒතකොට ඕන් ඒක රාශී වෙන දුරකථන අංකයක් මම සඳහන් කරනවා. මගේ දුරකථන අංකයට සඳහන් කළාට පස්සේ මෙන්න මේ බස් රියදුරා මෙතන ඉන්නවා. මොකද උදාහරණයක් වශයෙන් සාමාන්‍ය අනුරාධපුරයෙන් එන බස් රථය අපි කෙලින්ම අනුරාධපුරෙන් ඉඳන් නලතන්නියට ගෙනහල්ලා
ආහාර පාන ප්‍රවාහන පාසුකම් සියල්ල දීලා නැවත උන්ගේ ගම්මින් බලා තමයි පිටත් කරන්නේ අනුරාධපුරයට. දැන් මේ අවට තියෙන බස් රථ නම් හෝමාගම නුගේගොඩ පිළියන්දල වගේ බස් රථ අපි එක තැනකට ඒක රාශි කරලා ආහාර පාන දීලා එතන ඉඳලා තමයි නලතන්නියට ගෙනියන්නේ. එතකොට කෙනෙක් අපි හිතන්නකො ගාල්ල ප්‍රදේශයෙන් බස් රථයකට පිරිසක් නැත්තම් අපි ඔහුන්ට කියනවා කොට්ටාවට හරි ප්‍රධාන නගරයකට ඒක රාශි වෙන්න අපි එතන ඉඳලා ප්‍රවාහන පාසුකම් නලතන්නිය දෙනවා නැවත නලතන්නිය. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ඇල්පිටිය හිපංකන්ද සමාධි පිරිවෙන දකුණේ ලොකුම පිරිවෙන මේකේ ස්වාමීන් වහන්සේලා 109ක් හැම අවුරුද්දකම මාත් එක්ක ඒක රාශි වෙනවා. ඉතින් ඔවුන්ටත් ඇල්පිටිය ප්‍රදේශයෙන්ුත් බස් රථයක් එනවා. ඒ ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් බස් රථයක් එහෙම දුන්නොත් අය ඒ බස් රථය තුල සීට් 60 ආබාධිතයෝ ඉන්නවා 40ක් විතර. ඒ කියන්නේ කෙනෙකුට මම මේ කියන කාරණාවයි සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ. පපුවේ එක පැත්තකින් දෙන්න හිතනකොට අනිත් පැත්තෙන් නතර වෙනවා. ඉතින් මම කියන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ දන්න බස් රථයක් හරි දුන්නොත් අනේ මේක තෙල් ටිකක් හරි ගහගෙන යන්න කියලා දුන්නා නොදෙන එකයි ඒ කෙනාගේ ප්‍රශ්නයක්. නමුත් මෙම කාර්යය අනිවාර්යෙන් කරනවා. නමුත් අපි හිතන්නකෝ දැන් මඩ සමහරට කතා කරනවා මේ බිබිල ප්‍රදේශයේ මේ වගේ දුර බැහැර අම්පාර හම්බන්තොට. ඉතින් කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් දුන්නොත් තව පිරිසකට අවස්ථාව වෙනවා. මේක 1000 විතරක් නෙමෙයි ඊට එහා යන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව වගේ රටක් තුල 10%ක් 15ක් වගේ ආබාධිත පිරිසක් ඉන්නවා. ඒ වගේම දිනකට අනතුරු වලින් කොච්චර ආබාධිත පිරිසක් ඒක රාශි වෙනවා. අපි හිතන්න අයිය ඇත්තටම දැන් අපි අනතුරක් වෙලා ඇක්සිඩන්ට් වෙලා අපේ ඇඟිල්ලත් තුවාලා අපි කොච්චර පීඩාව විඳිනවද? ඒ වගේ බැරි කෙනෙක් ඒක රාශී කරගෙන ගමනක් යනවා කියන්නේ. දැන් සාමාන්‍ය අය අනුරාධපුර කතරගම වගේ මේ ආගමික ස්ථානයකට යනකොට නම් බස් රථයේ කෙලින්ම ගියා වන්දනාමාන කළා බස් රථේ. මේක එහෙම ගමනක් නෙමෙයි. අපි නල්ලතන්නියට ප්‍රවාහන පාසුකම් මේ සියල්ල ඔක්කොම ඔබ හිතන්නේ එක්කෙනෙකුට වතුර බෝතල් 5ක් ගියොත් එහෙමයි මේ ගමන තුන වතුර බෝතල්ම කීයක් එනවද? කෑම වේලවල් 3ක් 4ක් වෙනවා. දැන් මම මේ වෙනකොට අය පමුණුවට ගෙනහිල්ලා ඇදුම් ගෙනල්ලා දැන් ඇදුම් මහනවා. ප්‍රිය නියාමක වගේ ඇදුමක් මහනවා. මොකද මේ පිරිස අඳුර ගන්න. ඒ වගේම ඔවුන්ට අපි ඖෂධ ආදියක් ලබා දෙනවා. මං හිතන්නේ මේ වගේ දේවල් සමාජගත වෙනව අඩුයි. මම ඒකයි ඒකට කිව්වේ මාධ්‍ය ජාලයට හිස්සනම ආචාර කරන සාමාන්‍ය මාධ්‍යයකට අය මේ වගේ ගිහලා විනාඩි 20ක් විතර කතා කරන ලක්ෂ 2ක් 3ක් ඉල්ලනවා. මොකද මේවා ජනප්‍රිය කාරණා නෙමෙයි. හැබැයි මේ වගේ දේවල් කරන මිනිස්සුත් ලංකාව තුල ඉන්නවා. මම කියන්නේ ඒකයි. අපි දැන් හොඳ දෙයක් අය කළොත් එහෙම අපින් පසු වෙන ළමයි හරි මේක ඉදිරියට කරගෙන යනවා. මේ වගේ ඒ කියන්නේ සාමාන්‍ය අද කාලේ පාර මාරු වෙන්න දුෂ්‍යාබාධිත ආබාධිත කෙනෙක් අත දෙන්නේ නැති කාලේ මේ වගේ ගමනක් ඒක රාශී කරගෙන යනවා. ඒ වගේම තරුණ ළමයින්ට සිතුවිල්ලක් නගනවා පුතේ මෙන්න මේ වගේ උදව් කරන්න ඕන කියලා. දැන් අද ලංකාව වගේ රටක් තුල නම් අයියේ ආබාධිත කෙනෙකුට ප්‍රවේශ අයිතියක්වත් නැහැ. රාජ්‍ය ආයතනයකට පෞද්ගලික ආයතනයකට. නමුත් විදේශීය රටක ආබාධිත කෙනෙකුට විශාල ගෞරවයක් තියෙනවා. දැන් ලංකාවේ මම මේක දේශපාලඥයෙන් බලනවා නම් ඉල්ලන්නේ මට දෙයක් කරන්න නෙමෙයි. පුළුවන් නම් ආබාධිත අය වෙනුවෙන් රෝහලක් ඉදිරිපත් ඇති කරන්න. දැන් සාමාන්‍ය ආබාධිත කෙනෙක් දුෂ්‍යාබාධිත ආබාධිත කෙනෙක් යන්න ඕනේ සාමාන්‍ය රෝහලකට ගිහිල්ලා තමයි බේතක් හේදන්නේ. නමුත් දැන් පොලිස් දෙපාර්තමේන්තු රෝහල් තියෙනවා. ඔවුන් වෙනුවෙන් වෙච්ච රෝහලක්. නමුත් ආබාධිත කෙනෙක් අය වෙනුවෙන් වෙන් වෙච්ච රෝහලක් නැහැ. අපිට ඕනෑම කෙනෙකුට දැන් අපි අද අයියේ හොඳට හිටියට හෙට අපිව ආබාධිත වෙන්න පුළුවන්. අපේ හිතන්නකෝ අපේ පවුලේ කොහේ හරි දැන් මේක බලන සමාජ මාධ්‍ය දාලා ඔබට මතක ඇති විශේෂ අවශ්‍යතාවය තියෙන දරුවෙක් ඉන්නවා නම් කොහේ හරි තැනක ඒ අම්මා තාත්තා කොච්චර පීඩාවෙන්ද ජීවත් වෙන්නේ. ඒ වගේ විශේෂ අවශ්‍යතාවය තියෙන දරුවෙක් අරගෙන චාරිකාවක් යනවා කියන්නේත් අය දුෂ්කර කාර්යයක්. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු වෙනවා. ඉතින් ඒ වගේ අම්මා තාත්තා දුෂ්‍යාබාධිත වුණාම මගේ අවුරුදු 9 තුල අත්දැකීමෙන් කියන්නේ ඇයි අම්මා තාත්තම දුෂ්‍යාබාධිතයි. අම්මා තාත්තා දෙන්නම. එතකොට දරුවට ඇස් පේනවා. නමුත් මේ චූටි දරුවව අරගෙන චාරිකාවක් යනවා කියන්නේ අතිශය දුෂ්කර කාර්යයක් ආරක්ෂා පිළිබඳ. ඉතින් අපි සමහර වෙලාවට ඒ දුෂ්‍යාබාධිත අම්මා තාත්තා තමයි මෙම කාර්යයේ සිරිපා කරුණා කරනකොට මේ ඇස්පේන ළමයා තමයි උට මඟ පෙන්වන්නේ. ඉතින් මේක කෙනෙක්ගෙන් ඉල්ලනවා මේක සමාජගත කරන්න ආශිර්වාද කරන්නයි. ඒ වගේම කෙනෙකුට පුළුවන් වතුර බෝතල් ටිකක් දෙන්න, කෑම් පැකට් ටිකක් දෙන්න, කෙනෙකුට බස් රථයක් දෙන්න. දුන්නත් නැතත් මේ කාර්යයයි ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්ද ලබනකොට විශේෂයෙන් දෙසැම්බර් 31 වෙනිදා ඕක දක්නවා කොච්චර මුදල් ප්‍රමාණයක් නාස්ති කරනවද මිනිස්සු. 31 රැය කියන්නේ. ඒ වගේ දවසේ අවුරුද්දක් අලුතෙන් ලබනකොට පුංචි ළමයි ටිකත් ඒක රාශී කරගෙන දහසක් සිරිපා කරුණා කරලීමට තමයි කටයුතු සූදානම් කරමින් පවතින්නේ. මෙම කාර්යයේ වීඩියෝ දර්ශන මෙම සමාජ මාධ්‍ය ජාලවලම මෙම කාර්යය අවසන් වුණාට පස්සේ අයියේ ඔබට නැවතත් දැක බලා ගන්න පුළුවන්. අපි මේ අවසාන විනාඩි කිහිපේ ගත කරන්නේ සනස්ස දැන් මේ නොවැම්බර් මාසයේ කියන්නේ ශ්‍රී ලාංකේයේ කිතුණු ජනතාව මේ මලෝන්ගේ මාසය තමයි සිහි කරන්නේ. කියන්නේ
අපේ අතරින් වියව වෙච්ච මලුන් හැමෝම සිහිපත් කරනවා යාඥා කරනවා සහ ඔවුන් වෙනුවෙන් දාන එහෙම ලබා දෙනවා විශේෂකාරයෙන් ඔවුන් මේ මාසය ඇතුළේ සිහි කරනවා. දැන් මේ ගමනට සහභාගී කරවන අපි හිතමුකෝ පවුලේ කවුරුත් නැහැ කියලා. හැබැයි මේ ගමනට උදව් කරන්න විශේෂයෙන්ම තමුන්ගේ මළගිය ඥාතියෙක් වෙනුවෙන් මේ මලුන්ගේ මාසය ඇතුළේ උදව් කරන්න කැමති නම් හරිස අපේ මෙහෙම තාත්ත නැතිලා දැන් අවුරුදු කීපයක්. ඒ නිසා මම මේ වෙනුවෙන් මම මෙහෙම උදව්වක් කරන්නම් කියලා අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ CTV හරහා SL24 නිවුස් හරහා අපිව බලාගෙන ඉන්නවා නම් ඒ බලාගෙන ඉන්න කෙනෙක්ට එහෙම සිතුවිල්ලක් ආවොත් ඒකට උදව් කරන අවස්ථාවක් තියෙනවා ඒ වගේ දේවල්ට. ඔව් අපිට පුළුවන් මම නැවතත් මගේ දුරකථන අංකය සඳහන් කරනවා 0.78යි 45යි 42යි 750 WhatsApp පණිවිඩයක් තියලා තියන්න පුළුවන් මෙන්න මේ සහාය අපිට ලබා දෙන්න පුළුවන් කියලා. කෙනෙකුට විවිධ ආකාරයෙන් උදව් කරන්න පුළුවන්. අයියේ ලංකාවේ බස් රථ කොහේ හරි තියෙන තැනකට කතා කරලා එහෙමක් කරන්න පුළුවන්. නැත්නම් අපිව දැනුවත් කරලා සර් මේ බස් එක අරගෙන මං ගානේ යනවා. මං මේ බස් එකට ගොඩ වෙලා කෙලින්ම කියනවා අයියේ මෙන්න මේ බස් රථය දුන්නේ මෙන්න මෙයා තමයි. ඒ හින්දා තමයි මෙම කතායි නත්තල් මාසේ ලබන මාසේ ඉතින් නත්තල් කියන්නේත් අයියේ අපි බෙදා හදාගෙන කරන. ඉතින් ඒ වගේ සිතුවිල්ලක් නත්තල් මාසේ ඉතින් කෙනෙකුට පුළුවන් අයියේ මම ඒකයි කිව්වේ මේකට ආශිර්වාද කරන්නත් ද්‍රව්‍යමය දෙයක් සම්බන්ධ කරන්නත් නැත්නම් ලංකාවේ ඉන්න හිතවතෙක් සම්බන්ධ කරලා මෙන්න මේ නගරයට දැන් උදාහරණයක් කුරුණෑගලින් අයියේ බස් රථ 8ක් විතර පිටත් වෙනවා. ඒතර බස් රථ 8ක් කියන්නේ එතන ඉන්නවා 450ක් වගේ පිරිසක් ඒක රාශී වෙනවා. ගයිඩ්ලත් එක්ක වෙනම ගයිඩ්ලට වෙනමත් අපි බස් රථ ලබා දෙනවා. ඒතකොට ඒවට ආහාර පාන ඒ ළඟම නගරේ කොහේ හරි තැනකට ඇවිල්ලා බත් පැකට් ටිකක් දෙන්න පුළුවන්. අපි අයියේ මස් මාළු බිත්තර මුකුත් දාන්නේ නැහැ. එළවලු කෑම ටිකක් එතෙන්දී සිරිපාද මල් ගෑනකොට අපි මෙව කරන්නේ. ඒ වගේම වතුර බෝතල් ටිකක් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්තම් අයියේ අපිට මූල්‍යමය සහයක් ලබා දෙනවා නම් අපිට ඒවෙන් ගන්නත් පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ කෙනෙකුට මේ කාර්යය කරන්න පුළුවන් අයියේ අවුරුදු 8ක් තුරාවට මෙම කාර්යය කළේ අයියේ බය කියන දේ හිතේ ගෑවිලාවත් නැහැ. අද කාලේ 4-5 දිනක් අරගෙන අයියේ ට්‍රිප් එකක් ගියාම කොච්චර වියදම්ද නිකන් කොළඹ යන්නකො අයියේ යාළුවෝ 3-4 දිනක් එක්ක ආබාධිත 1000ක් අරගෙන උන්ට ආහාර පාන සෞඛ්‍ය පහසුකම් සියල්ල සපෙමින් සමා මෙම කාර්යය කරන්නේ. ඉතින් මම මේකයි අවස්ථාවක් කරගන්නවා අයියා වසර 8ක් පුරාවට මෙම කාර්යයට මට දැවැන්ත මාධ්‍ය දායකත්වයක් ලබා දුන්නා. හිසනම ආචාර කරනවා. ඒ වගේම වසර 8ක් මෙම කාර්යය කරගෙන එනකොට අයියේ මේකට ටොපියකින් පැන්ඩෝල් පැකට් එකකින් හැක්ස් ටොපියකින් මේ බස් රථයකින් වතුර බෝතල් කෑම පැකට් කවුරු හරි දීපු කෙනෙක් මේක බලනවා නම් අයියේ ඔවුන්ට ගෞරව හිමි වෙන්න ඕනේ. මොකද ඔවුන්ගේ ශක්තියෙන් තමයි මේ සනත්තත් ඉදිරියට මෙම කාර්යය මං කිව්වේ ඒකයි මට තියෙන පුංචි බයික් එකක්. හැබැයි මම බය කියන දේ හිතේ ගෑවිලාවත් නැහැ. නැත්තම් මේ වගේ කාර්යයක් පටන් අරගෙන අයියේ කරන්නේ නැහැ. අද අපේ මැදිරියට කිලෝමීටර 45ක් විතර දුර ගෙවන් ආවේ බයික් එකකින්. දැන් යන්නත් ඕනේ ඒක. ඉතින් අර මේකයි ඇත්තටම කිව්වේ ගොඩාක් මිනිස්සු අයියේ භෞතික ධනෙ ඒක රාශී කරනවා. භෞතික ධනය වගේම අපි අධ්‍යාත්මික පැත්තත් අය ඒක රාශී වෙන්න ඕනේ. මොකද අර මොනවා හරි දෙයක් කවදා හරි දවසකයි හිතලා සතුට වෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් සල්ලි කියන්නේ නම්බර ගහපු කොල කැල. අපි හැමෝටම ජීවත් වෙන්නේ සල්ලි ඕනේ. නමුත් අපි හිතන්නකෝ අය මේ දෙයකින් අපි පුංචි හරි දෙයක් කරලා මේ වගේ බැරි මිනිහෙකුටත් අපි අවස්ථාවක් ලබා දුන්නොත් ඒක අපිට හිතලා සතුට වෙන්න පුළුවන්. ඈත විදේශීය රටක ජීවත් වෙන කෙනෙක් හිතනොත් මට මේ වගේ සිතුවිල්ලක් ආව මාත් මේ සර්ට මෙහෙම සපෝට් එකක් දීලා මොනවා හරි දෙයක් කරලා අපිත් මේකට පොඩි සහායක් ලබා දෙනවා කියලා කෙනෙකුට සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. ඒ කාර්යය හරහා බස් එකක්ම අයියේ ආබාධිතව යන්න පුළුවන්. මේ වෙනකොට අයියේ විශේෂ අවස්ථා තියෙන දරුවන්ගේ දුරකථන ගලාගෙන එනවා පොල්ලේ WhatsApp එනවා. මම උන්ට නැවත ඉතින් කතා කළාම සමහර කට්ටිය කියනවා සර් මගේ දුව ආබාධිතයි විශේෂ අවස්ථා තියෙන අම්මා තාත්තා විතරක් නෙමෙයි අනිත් තව දුවෙකුත් ඉන්නවා යාවත් එක්ක. ඉතින් පවුල පිටින්ම එක්කනේ. ඕ පවුලේ චාරිකාවක් වගේ යන්නේ අයියේ. ඉතින් අපි උන්ට හැක්ස් ටොපියේ ඉඳලා සියල්ල සපයනවා. ඉතින් නැවතත් ඉස්සනම ආචාර කරනවා මාධ්‍ය ජාලයට අයියේ 9 වෙනි වතාවටත් කරන මේ කාර්යය සඳහා ලබා දුණු දැවැන්ත මාධ්‍ය දායකත්වයට හිසනම ආචාර කරනවා. ඒ වගේ විදේශීය රටක බලන කෙනෙක් සතුටු වෙයි. අපේ ලංකාවේ මෙන්න මේ වගේ දේවලුත් කරනවානේ මිනිස්සු කියන එකයි තමන්ගේ මොකද අර සාමාන්‍යයෙන් අයියේ සමාජ මාධ්‍ය දාලා ගියාම තියෙන හොඳ පැත්ත නෙමෙයි බොහෝ දුරට තියෙන්නේ අයහපත් දේවල්. අපචාර, මද්ද්‍රව්‍ය ඒ වගේ දේවල්. ඉතින් අපි අයියේ අර අපේ අම්මලා තාත්තලා අපේ අතපය හතර ඇස්කම් හරියට දීලා තියෙනවා. එතකොට අපිට මේවා අඩුපාඩුවක් නැහැ. නැති කෙනෙකුට තමයි ඒ ඇස් දෙකේ ආබාධිතකමේ කොච්චර විඳවනවද කියලා තියෙනවා. අන්න ඔවුන්ට උපහාරයක් දෙන්න තමයි දෙසැම්බර් 31 වෙනිදා මෙම කාර්යය 9 වෙනි වතාවට සිදු කරන්නේ.
ඉතින් CTV ශ්‍රී ලාංකේ ස්පන්දනය අපි දන්න විදේශගත ශ්‍රී ලාංකික බොහෝමයක් අපිත් එක්ක තුලා ඉන්නවා. ඉතින් ඔබ ලංකාවෙන් පිට හිටියත් ඒක යුරෝප රටක වෙන්න පුළුවන්, මැදිපිට රටක වෙන්න පුළුවන්, මොන කොහේ රටක හිටියත් අර ලංකාවට තියෙන ආදරේ සෙනෙහස ඒ විදිහට තියෙනවා. ඒ නිසාවෙන් තමයි ඔබ ස්පන්දනය අපි හඳුනන නිසාවෙන් තමයි ශ්‍රී ලාංකික ස්පන්දනයේ විදිහට CTV ඔබ වෙත එන්නේ. ඉතින් අපි හිතුවා අපේ මේ වැඩසටහන මේ අලුත් ආරම්භයේ විදේශගත ශ්‍රී ලාංකික වෙනුවෙන් ඉතින් මේ වගේ උතුම් පුණ්‍ය සත්කාරයකට අපි අපේ මේ මොහොත වෙන් කරන්න ඕන කියලා. ඉතින් සනත් සර්ලාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට එකතු වුණාට. ආරාධනා කරනවා සනත් සර් ඔබට විටින් විට දුරකථන අංක මතක් කර ඔබට ඔබේ නෑදෑ හිතවතෙක් සහෝදරයෙක් සහෝදරියෙක් දුව පුතා වෙන්න පුළුවන් කවුරුන් හෝ කමන්නේ ලංකාවේ ඉන්න ජීවත් වෙලා වුණ සම්බන්ධ කරන්න පුළුවන් මේ සිරිපා ගමනට 9 වෙනි වතාවට තමයි දෙසැම්බර් 31 වෙනිදා මේ කාර්ය සිද්ධ වෙන්නේ. ඒකම ඔබට දන්නවා මේ මාසයේ ශ්‍රී ලාංකේය කතෝලිකයින්ට වගේම ලෝකවාසී කතෝලිකයින් සියල්ලම මලුන්ගේ මාස විදිහට තමයි සමරන්නේ. ඉතින් ඔබගේ මියගිය ඥාතීන් වෙනුවෙන් ආදරණීයයන් වෙනුවෙන් ඔබට පුළුවන් ඒ අය සිහි කරලා උදව්වක් උපකාරයක් ඒ යන පිස ලබා දෙන්නට. අවසාන වශයෙන් සනත් මේ ගමන ගැන සහ ඔබගේ මේ ලැබුණු අත්දැකීම් පුතු කරලා මොනවාද අවසාන වශයෙන් කියන දින හිතට දැනෙන සැනසීම සහ ඒ අදහස සම්බන්ධයෙන්? ඇත්තටම මේ CTV මාධ්‍ය ජාලයට ඉස්සනම ආචාර කරනවා අද මේ වගේ වැදගත් කාලයක් අප වෙනුවෙන් යොමු කිරීම පිළිබඳව. මොකද සමස්ත ආබාධිත පිරිස වෙනුවෙන්ම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අයියේ දීප ව්‍යාප්ත සිංහල මුස්ලිම් දෙමළ කිසිදු ભેදකින් තොරව මෙම වන්දනා ගමනට ඒක රාශී වෙන්න පුළුවන්. ඒ වගේ මෙම කරුණ පුළුවන් තරම් අයියේ අපි බැලුවොත් සමාජගත කරන්න ෂෙයා කරන්න තව කෙනෙක් දැනුවත් ඔබ කරන ෂෙයා එකෙන් අයියේ තව කීප දෙනෙක්ම මේ පණිවිඩය දැනගන්න පුළුවන්. මොකද අද කියන්නේ සමාජ මාධ්‍ය කියන්නේ දැවැන්ත මාධ්‍ය ජාලයක්. මොකද අපිට කෙටි කාලයක් තුළ කෙනෙකුට පණිවිඩය යවන්න පුළුවන්. ඉතින් නැවතත් ඉස්සනම ආචාර කරනවා CTV මාධ්‍ය ජාලයටත් ඔබටත් මේ අපි වෙනුවෙන් මේ වගේ වැදගත් කාලයක් යොමු කරලා මේ කාර්යය බැලුවට වීඩියෝ සංදර්ශන බලනකොට ඔබට තේරෙන්නේ මෙම කාර්යය කොච්චර දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද ඇස් පේන කෙනෙක් සිරිපාදේ වදිනවා වගේම තමයි ඇස් කේන්නේ නැති කෙනත් අර අහස් ගව්ව සීත ගඟුල යනකොට අර ස්වභාව ධර්මයේ ආශිර්වාදයත් එක්ක දැනෙන දේ ආබාධිත කෙනාටත් දැනෙනවා. ඉතින් ඒක මාර සිතුවිල්ලක් අයියේ බැරි මිනිස්සු ඒක රාශී කරගෙන බුදුන්ගේ සිරිපතුල වන්දනා කරන්න යනවා. ඒක මං හිතන්නේ ඒක කියලා මේ රූපරාමු දකින්නකොටත් ඔබට දකින්න පුළුවන් වෙයි. ඉතින් මගේ දුරකථන අංකේ නැවතත් සඳහන් කරනවා. කොහේ හරි ලංකාවේ ආබාධිත කෙනෙක් ඉන්නවා නම් 0.78යි 45යි 42යි 750 0.78යි 45යි 42යි 750 WhatsApp පණිවිඩයක් හරි තියලා අපිත් එක්ක ඒක රාශී වෙන්න මේ 9 වෙනි වතාවටත් කරන දුෂ්‍යාබාධිත ආබාධිත විශේෂ අවස්ථා 10ක් සිරිපා කරුණා කරන මේ වැඩසටහන සමග. ඉතින් සනස්සගේ ගමනට සුබ පතනවා සහ මේ කරන පුණ්‍ය කර්මය තුල ආයුෂ තව තවත් බොහෝ වේවා. මේ සේවයේ තව තවත් කාලයක් කරන ශක්තිය ධෛර්යය සෝභා දහමෙන් ලැබේවා කියලා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් සනස්සට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රී ලාංකේය ස්පන්දනයේ CTV එකම සාධාරණ මාධ්‍යකරණයේ SL24 News අපි සමග රැඳී සිටින කියලා ආරාධනා කරනවා. ඔබ වෙනුවෙන් බොහෝ අලුත් දේවල් හරවත් දේවල් රැගෙනට අපි බලාපොරොත්තු වෙන නිසා ආරාධනා කරනවා CTV මාධ්‍ය ජාලයේ CTV සහ SL24 සමග දිගින් දිගටම රැඳී ඉන්න. අපි තවත් මේ වගේ හරවත් රසවත් සාකච්ඡාවක මුණ ගැහෙමු. ගිහින් එන්නම්. එතෙක් ඔබ සැමට ජය.